මගේ ජීවිතේ මම බලපු සනුකගේ තියෙන ඉමෝෂනල්ම සහ කැම්පස් එකක් බේස් කරගෙන ලියවෙච්ච සුපිරිම ලව් ස්ටෝරි මියුසික් එකක රියැක්ට් එක තමයි අද මේ වීඩියෝ එකෙන් කරන්න යන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි හැමෝම ආදරය කරන ඇත්තටම සමහර ආදර කතා වලට පණ දීපු සුපිරිම සනුකගේ මියුසික් වීඩියෝ එක තමයි අවසන් සටන කියලා කියන්නේ. ඉතින් අවසන් සටන මියුසික් එකේ මියුසික් වීඩියෝ එකට රියැක්ට් එකක් කරමු. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් මෙන්න මෙහෙම තමයි මේ වීඩියෝ එක පටන් ගන්නෙ. මෙන්න මෙහෙම ඕපන් වෙනවා. ඕපන් වෙනකොට මෙන්න මෙහෙම පොඩි වදනක් ලියලා තියෙනවා මේකේ මේ සින්දුව ලියන මනුවගෙන්. ඉතින් අපි අහමු කොහොමද මියුසික් වීඩියෝ එක කියලා. ඇත්තටම මේ වීඩියෝ එක ඔයා ආපහු පාරක් ගිහින් බලන්න. ඒ තරමට ඒකේ තියෙන කමෙන්ට් කියවන්න. මාරම විදිහට ෆීල් වෙන ඒ කමෙන්ට් පවා සුපිරිම ෂෝට් මූවි එකක් තරම් ලස්සනයි. ඒ වොයිස් එකයි ඒ මූවි ක්ලිප් එහෙම නැත්නම් මේ විෂුවල් එක පැයක් වුණත් එක දිගට අහන්න පුළුවන් තරම් මාරම ලස්සනයි. ඉතින් පෙරාදෙණිය කැම්පස් එක කියන්නම භාවනාවක් තනිකරම ඒ අස්සේ මේ පොදු එකේ රඟපාපු මේ බෝයිගේ ඇක්ටින් ගැන වෙනම කතා කරන්න දෙයක් නෑ. සහ මේ ගර්ල්ගෙත් ඇක්ටින් මාරම පර්ෆෙක්ට්. කොහොමද ඒ වයිබ් එක? මේකෙන් කියන මේ ගැඹුරු මනෝභාවයන් ගැන කතා කරන්න. ඒ වුණාට අපිට හිතා ගන්න බෑ ඇත්තටම මේක කොහොමද මෙයාලා හිතලා මේ විදිහට නිර්මාණය කළේ කියලා. බලන්නකෝ ඒ ව්‍යංගාර්ථ. ඇත්තටම ඒ චරිත එයාලා ජීවමාන කරනවා. මට දැන් මතක් වුණේ මේ ඇක්ට් කරන රන්දික් ගුණතිලක. වව්. කොහොමද මේ පෙරදෙනි කැම්පස් එක ගාව තියෙන පාලම මේ තියෙන්නේ? මට මතක විදිහට අක්බාර පාලම වෙන්න ඕන. ඇත්තටම මේ වගේ ආදර කතාවලට මුහුණ දීපු කී දෙනෙක් නම් මේ ලංකාවේ ඉන්නවද? කොහොමද ඒ ෆීලින් එක? වව්. ඒ එන්වයරන්මන්ට් එකත් මාරම විදිහට පර්ෆෙක්ට් කියලා කියන්න පුළුවන්. ඔයාටත් මේ වගේ ලව් ස්ටෝරි කතාවක් තියෙනවා නම් ඔයාටත් මේ වගේ ඇත්තටම ආදරණීය කතාවක් තියෙනවා නම් ඒකක් විඳපු කෙනෙක් විදිහට පහලින් කමෙන්ට් එකක් දාන්න. මෙන්න මේ හරියදී අපිට හිතෙන්නේ මෙයා කරගන්න යන වෙන දෙයක් කියලා. හැබැයි මේ වීඩියෝ එක හදපු කෙනා මාරම විදිහට හිතලා සහ මේක ඇත්ත කතාවක් නම් ඒක ඇත්තටම විඳපු ගෑනු ළමයි පිරිමි ළමයි කොහොම මේ සිටුේෂන් එක විඳින්න ඇද්ද? ඉතින් මේ ගර්ල් මේ කොණ්ඩේ කපුව එකටත් ගොඩාක් අය අර්ථකථනය කරලා තියෙනවා. හැබැයි අපිට හිතා ගන්න අමාරුයි මොකටද එයා ඒ කොණ්ඩේ කැපුවේ කියලා. ඇත්තටම හිතන්න දේවල් ගොඩක් ඉතුරු කරපු සහ මේ කියවන්න පුළුවන් පොතක් හා සමානයි මේ වීඩියෝ එක. පුංචි විනාඩි 4කින් තමයි මේක බිල්ඩ් කරලා තියෙන්නේ සනුක. ඉතින් ඒ තරමටම මරම වයිබ් එකක් තියෙන්නේ. මේකේ මේ ඇක්ටින් කරලා තියෙන්නේ රන්දික් ගුණතිලකයි වගීෂා කියන කෙනයි ඒ වගේම දෙව්දුනී පෙරේරා කියන කෙනයි තමයි.
මේකේ මේ ඇක් කරලා තියෙන්නේ. ඒ වගේම මේ ලිරික්ස් කරලා තියෙන්නේ මනුරංග විජේසේකර. එයා තමයි මනෝ කියලා කියන්නේ. ඉතින් බලන්නකො කොයි තරම් වෙනස්ම අමුතුම වයිබ් එකකට අමුතුම කූල් ෆීලින් එකකට අපි මෙන්න මේ මියුසික් එකකින් අරගෙන යනවා. ඉතින් ඇත්තටම මමත් ගොඩක් කැමති ඔය පේරාදෙණි කැම්පස් එකේ එහෙම තියෙන ඔය එන්වයරන්මන්ට් එකට. ඒ වගේ අපි කියන්නේ කියනකොටත් හන්තාන අහසයට කොච්චරනම් ආදර කතා මෙහෙම තියෙන්නේ නැද්ද? ඉතින් ඒ ආදර කතා මේ තරම් මේ විදිහටම මිනිස්සුන්ට දෙන්න සනුක මාරම ගේම් එකක් මේ මියුසික් වීඩියෝ එකේදී ප්ලේ කරලා තියෙනවා. ඉතින් ඔයා මොකද හිතන්නේ? ඒ වගේ ආදර කතාවක අයිතිකාරයෙක් නම් පහලින් කමෙන්ට් කරන්න කියලා මතක් කරනවා. ඉතින් තවත් ලස්සන මේ වගේ වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන බලාපොරොත්තුවෙන් අදට මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. යන්න කලින් මතක් කරන්න ඕන වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න, share කරන්න, comment කරන්න, අනිවාර්යෙන් like එකකුත් දාන්න. ඒ වගේම තවත් යාළුවෙකුට බලා ගන්න share කරන්නත් කියලා මතක් කරන ගමන් අදට යනවා. Goodbye guys.